මොකක්ද මේ ක්ලෝඩ් මේක අලුත් හොටෙල් එකක්ද නැත්නම් අලුත් සබන් ජාතියක්ද නෑ නෑ මේක තමයි මේ දවස්වල chat GPT ගේ ලේරත් කරපු අලුත්ම AI වැඩක්. ගොඩක් අය කියනවා මූට මනුස්ස ගතිය වැඩි කියලා. ඒ කියන්නේ සමහර AI වගේ රොබෝ වගේ උත්තර දෙන්නේ නැතුව හරියටම අපේ පැත්තේ ඉන්න චතුර අයියා වගේ හරියටම සහයෝගයෙන් කතා කරනවා කියලා. අද අපි බලමු මේ ක්ලෝඩ් ඇත්තටම වැඩෙක්ද නැත්නම් නිකම්ම පුලට් එකක් විතරද කියලා. කවුද මේ ක්ලෝඩ්? එහෙනම් අපි යමු වීඩියෝ එකට. ක්ලෝඩ් නිර්මාණය කරන ඇන්ට්‍රොපික් කියන සමාගම. මේකේ විශේෂත්වය තමයි මේක හදපු සෙට් එක කලින් ඕපන් AI නැත්නම් chat GPT හදපු එකේ වැඩ කරපු අයම තමයි. හරියට අර ටීම් එකෙන් මාරු වෙලා අලුත් ටීම් එකක් හදපු ක්‍රිකට් ප්ලේයර්ස්ලා වගේ. මූට තියෙනවා සුපිරි ප්‍රතිපත්ති මලා නිකන් අර අම්මා පල්ලා මම බොරු කියන්නේ නැහැ වගේ එකක් නෙමෙයි. මූ හරිම ආරක්ෂිතයි සහ විශ්වාසවන්තයි. හැබැයි ඉතින් ඕනවට වඩා හොඳ වෙන්න ගිහින් සමහරක් වෙලාවට අපි අහන පොඩි කුණුහරුප වලටත් අනේ මට ඕවා කියන්න බෑ කියලා මූ ශිෂ්ට සම්පන්න වෙනවා. අයි ක්ලෝඩ් වැඩෙක් වෙන්නේ. දැන් බලමු අපි අයි ක්ලෝඩ් පාවිච්චි කරන්න ඕනි කියලා. ඔයාලට තියෙනවද පිටු 100ක විතර PDF එකක්? chat GPT ට දුන්නොත් සමහරට මල්ලි මට බෑ කියයි. හැබැයි ක්ලෝඩ්ට දීලා මට මේකේ තියෙන වැදගත් කරුණු පහක් කියපන් කිව්වොත් මූ එක් කියවලා විනාඩියෙන් උත්තර දෙනවා. හරියට විභාගයට කලින් දවසේ රැට පාඩම් කරන යාළුවෙක් වගේ. මූ ලියන දේවල් හරිම ස්වාභාවිකයි. අර රොබෝ ටයිප් එක මේකේ නෑ. ඔයාලා ලව් ලෙටර් එකක් ලියන්න ඕනේ නැත්නම් බොස් ගෙන් බේරෙන නිමාඩු ලියුමක් ලියන්න ඕනද? ක්ලෝඩ් එකකට සුපිරිම මාරු ටොප් බඩ් එක තමයි ක්ලෝඩ් AI එකේ අලුත්ම ගැජට් එක. ඔයා කෝඩ් එකක් හෝ වෙබ්සයිට් එකක් හදන්න කිව්වොත් පැත්තකින් ලස්සනට ඒක ප්‍රිවිව් කරලා පෙන්නනවා. හරියට නිකන් මැජික් එකක් වගේ. ඒ හින්දා ක්ලෝඩ් AI එක වෙබ් ඩිසයින් වලට එහෙම සුපිරියටම ගැලපෙනවා. දැන් ඉතින් හැමෝම අහන ප්‍රශ්නේ කවුද බං හොඳ කියලා. chat GPT කියන්නේ හරියට හැමදේම දන්න සර් කෙනෙක් වගේ. ක්ලෝඩ් කියන්නේ හැමදේම ලස්සනට කරලා දෙන බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක් වගේ. ක්ලෝඩ්ගේ සිංහල දැනුමත් සෑහෙන්න හොඳයි. හැබැයි ක්ලෝඩ්ගේ පොඩි අවුලක් තියෙනවා. නොමිලේ දෙන එකේ සීමාවන් වැඩි. ටිකක් පාවිච්චි කරද්දී දැන් ඇතිමල්ලි හෙට වරෙන් කියලා බෝඩ් එක දාන්න. ඉතින් මොකද හිතන්නේ? ක්ලෝඩ්ද chat GPTද? මගේ උපදේශ නම් දෙකම පාවිච්චි කරන්න. වැඩේ කරගන්නනේ අපිට ඕනි. ඔයාලත් අදම ක්ලෝඩ් AI එකට ගිහිල්ලා ගිණුමක් හදාගෙන බලන්න. බලලා හොඳ කමෙන්ට් එකක් දාන්න. මේ වගේ අලුත් වීඩියෝ බලන්න අපිව subscribe කරන්න. Facebook TikTok follow කරන්න අමතක කරන්න එපා. අපි ආය අලුත් වීඩියෝ එකකින් සිට් වෙමු.